이번 역은 부산역입니다. කොරියාවේ ඉන්න යාළුවෝ නම් සොල්නාල් නිවාඩුවේ කියන්නේ මේ කොරියාවේ අවුරුදු නිවාඩුව ගත කරලා ලොකු නිවාඩුවක් ගත කරලා හරි සතුටින් ඇති මේ වෙද්දී සමහර අයට හෙට වැඩ පටන් ගන්නවා සමහර අයට මේ සතියෙම නිවාඩුව. ඉතින් මං හිතනවා ඔයාලා ගොඩක් සතුටින් ඇති කියලා. මේ පාර සොල්නාල් නිවාඩුවට අපි තෝරගත්තේ කොරියාවේ ලස්සන වෙරළබඩ නගරයක් වන බූසාන්. ඉතින් බූසාන් නගරේ අපි දින කිහිපයක් ගත කරා. ඒ දවස් කිහිපය ඇතුලේ අපි හරිම ලස්සන තැන් ගොඩාක් බැලුවා බූසාන් නගරයට තියෙන. ඉතින් අපි ගොඩාක් ආසාවෙන් හිටපු හරිම ලස්සන අත්දැකීමක් තමයි මේ හෙවුන්දේ ස්කයි කැප්සූල් අත්දැකීම. මේ ස්කයි කැප්සූල් එක යන්නේ මුහුද අයිනෙම තියෙන රේල් පාරක. මීටර් 7-10ක් විතර උඩින් යන නිසා මුළු බූසාන් මුහුද තීරෙම හරිම ලස්සනට පේනවා. අපි ගියේ මීපෝ ස්ටේෂන් එකේ ඉඳන් චොන්ග්සාපෝ වෙනකම්. විනාඩි 30ක විතර ගමනක් තමයි මේක. මේක ඇතුලේ ඉන්නකොට දැනෙන නිදහස සහ අවට ලස්සන පරිසරයක් විඳින්න ලැබෙන එක හරිම මිහිරි අත්දැකීමක්. අපි අනකොට ස්කයි කැප්සූල් එකෙන් ගිහිල්ලා එනකොට මේ යටින් තියෙන රේල් පාරේ යන ට්‍රේන් එකේ තමයි ආවේ. මේකට කියන්නේ සී ට්‍රේන් එක කියලා. මේ සී ට්‍රේන් එකේ තමයි අපි එනකොට ආවේ. මේකට බීච් ට්‍රේන් එක කියලාත් කියනවා. ඔයාලා දන්නවද මේක ලෝකයේ සංචාරකයන් අතර කොයිතරම් ජනප්‍රියද කිව්වොත් මේ ස්කයි කැප්සූල් එකේ යන්න ඕනේ නම් සති කිහිපයකට කලින් මේ ස්කයි කැප්සූල් එක බුක් කරන්න ඕනේ. එක කැප්සූල් එක සාමාන්‍යයෙන් 4 දිනකට වගේ යන්න පුළුවන්. විශේෂම දේ තමයි එක කැප්සූල් එක යන්න ඔයාගේ පවුලේ අයට හරි වගේ යාළුවන්ට හරි අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඔයාලගේ නිදහස උපරිමයෙන්ම විඳින්න ඔයාලට අවස්ථාව ලැබෙනවා. අපි එනකොට ආව කිව්ව බීච් ට්‍රේන් එක තමයි මේ. ඉතින් ඔයාලත් මෙතනට ගිහිල්ලා තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ විතරක් නෙවෙයි කවදා හරි දවසක කොරියාවට ඇවිල්ලා බුසන් නගරයට ගිහිල්ලා මේ අත්දැකීම විඳින්න ආසාවෙන් ඉන්නවනම් ඒත් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ හිනාත් ඉක්මනින්ම හැබෑ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙවෙයි කොරියාවේ බුසන් වලට නම් දැනටම වසන්තය ඇවිල්ලා හැමතැනම කොළ පාටින් වගේම ලස්සන මල් පිපිලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ ෆුල් වීඩියෝ එක තිචි ස්ටයිල් YouTube channel එකෙන් ළඟදීම මම අප්ලෝඩ් කරනවා. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.